යෝජිත වැට්පතු සංශෝධනයන් ගැන ඔයා දැනුවත්ද? අන්න ඒ ගැන තමයි මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ දවස්වල ටිකක් වැඩිපුර කතා වෙන දෙයක් තමයි මේ වැට්පතු පනතට එන්න හදන සංශෝධනයන්. ඉතින් මෙන්න මේ සංශෝධන පනත් කෙටුම්පතේ තියෙන්නේ මොනවද? මේ සංශෝධනයන් කොහොමද ඔයාගේ බිස්නස් එකට බලපාන්න කියන එක තමයි මෙතනදී පැහැදිලි කරන්න හදන්නේ. ඉතින් මේ සංශෝධනයන් වලට අදාළව ගැසට් නිවේදනය අප්‍රේල් 24 නිකුත් කරා. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි මේ යෝජිත සංශෝධනයන් කවදා ඉඳලාද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඉතින් මේ යෝජිත සංශෝධනයන්ගෙන් වැඩි සංශෝධනයන් ප්‍රමාණයක් සහ වැදගත් සංශෝධනයන් ගණනාවක්ම ක්‍රියාත්මක වෙන්නේ 2026 ජුලි 1 වෙනිදා ඉඳලා. එහෙම නැත්නම් 1 ජුලයි ඉඳලා තමයි ඉම්ප්ලිමන්ට් වෙන්නේ. ඉතින් ඊට අමතරව සමහරක් ප්‍රොවිෂන්ස් තියෙනවා, සමහරක් සංශෝධනයන් තියෙනවා. ඒවා ඉෆෙක්ටිව් වෙනවා. සමහරක් ඒවා 2026 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා ඉෆෙක්ටිව් වෙනවා. සමහරක් ඒවා 2025 ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා බලපෑත් වෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මේ යෝජිත සංශෝධනයන් වල ඉෆෙක්ටිව් ඩේට්ස් එහෙම නැත්නම් ඒවා ක්‍රියාත්මක වෙන දිනයන් ගැන කතා කරොත් අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ එක එක දිනවල එන්න හදන එහෙම නැත්නම් ඉෆෙක්ටිව් වෙන්න හදන මේ සංශෝධනයන් ගැන අපි එකින් එක අරගෙන බලමු කොහොමද ඒක යෝජනා කරලා තියෙන්නේ සහ ඒක බලපෑම මොකක්ද කියන එක. ඉතින් මේකේ තියෙන ගොඩක් වැදගත්ම සහ ගොඩක් ව්‍යාපාරිකයන්ට බලපාන සංශෝධනය තමයි වැට් බදු වලට ලියාපදිංචි වෙන රෙවෙනියු ලිමිට් එක. එහෙම නැත්නම් අපි කියනවා threshold එක අඩු කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා භාණ්ඩ හා සේවා විකුණන අලෙවි කරන ව්‍යාපාරිකයන්ගේ රෙවෙනියු එක එහෙම නැත්නම් විකුණු වටිනාකම දැනට තියෙන නීතියේ හැටියට වාර්ෂිකව මිලියන 60 ඉක්මවා යනවා නම් එහෙම නැත්නම් කාර්තුවකට මිලියන 15 ඉක්මවා යනවා නම් තමයි වැට් බද්දට ලියාපදිංචි වෙන්න ඕනේ. ඉතින් එතනදී ඒ විකුණු වටිනාකම මිලියන 60ද 15ද කියන එක තීරණය කරද්දී බලන්නේ ඔයා විකුණන භාණ්ඩ හා සේවා වැට් බද්දට යටත් භාණ්ඩ හා සේවාද කියන එක. ඉතින් එතනදී වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ හා සේවා තියෙනවනම් ඒවා හැර අනිත් වැට් බද්දට යටත් භාණ්ඩ හා සේවාවල විකුණු වටිනාකම මිලියන 60 වාර්ෂිකව කාර්තුවකට මිලියන 15 ඉක්මවා යනවා නම් තමයි දැනට තියෙන නීතියේ හැටියට වැට් වලට රෙජිස්ටර් වෙන්න ඕනේ. හැබැයි මේ යෝජිත සංශෝධනයන්ට අනුව වාර්ෂිකව මිලියන 36 ඉක්මවා යනවා නම් ඔයාට සිද්ධ වෙනවා වැට් බදු වලට ලියාපදිංචි වෙන්න. එහෙමත් නැත්නම් කාර්තුවකට මිලියන 9 ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා නම් මාසයකට මිලියන 3 ඉක්මවා යන සේල් එකක් ඔයා කරනවා නම් ඔයාගේ බිස්නස් එකේ ඔයාට සිද්ධ වෙනවා දැනට වැට් රෙජිස්ටර් වෙලා නැත්නම් වැට් වලට රෙජිස්ටර් වෙන්න. ඉතින් එතනදී මම අර කලින් කිව්වා වගේ ඔයා බලන්න ඔයා විකුණන භාණ්ඩ හා සේවා වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ හා සේවාද කියලා. එතනදී වැට් බද්දට යටත් භාණ්ඩ හා සේවා විකුණු වටිනාකම තමයි මේ සීමාව ඉක්මවා යන්න ඕනේ. ඉතින් උදාහරණයක් විදිහට ඔයා කරන්නේ ෆාමසියක් නම් ඒ ෆාමසි ඒවා විකුණන භාණ්ඩ අතරේ තියෙන ෆාමසූටිකල් එහෙම නැත්නම් බෙහෙත් ගත්තොත් ඒවා වැට් බද්දෙන් නිදහස්. ඒතකොට ඒ සේල් එක මෙතනදී මේ සීමාව සලකා බලද්දී ඔයා එතන කන්සිඩර් කරන්නේ නැහැ. ඒ හැර අනිත් වැට් බද්දට යටත් භාණ්ඩ හා සේවා විකුණු වටිනාකම මේ කියන සීමාව ඉක්මවා යනවා නම් ඔයාට සිද්ධ වෙනවා වැට් වලට රෙජිස්ටර් වෙන්න. දැන් වැට් වලට රෙජිස්ටර් වෙලා නැත්තම් ඉතින් මේක ඉෆෙක්ටිව් වෙන්න මේගොල්ලෝ යෝජනා කරලා තියෙන්නේ 2026 ජුලි 1 වෙනිදා. ඉතින් තව කල් තියෙනවා. හැබැයි කල් තිබුණාට ඔයා දැන් දන්නවා ඔයාගේ බිස්නස් එක මේ සීමාව ඉක්මවා යනවා නම් දැනට වැට් රෙජිස්ටර් වෙලා නැත්නම් ඔයාට රෙජිස්ටර් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ රෙජිස්ට්‍රේෂන් එකත් එක්ක ඔයාගේ ව්‍යාපාරයට ඒක බලපානවා. භාණ්ඩවල විකුණු මිලට ඒක බලපානවා. ඊට පස්සේ ඔයාගේ පර්චේසර්ස් වලට ඒක බලපානවා. එතනදී සප්ලයර්ස් ලට කතා කරන්න වෙනවා, ටැක්ස් ඉන්වොයිස් ඉල්ලගන්න. ඒ වගේම ඔයාගේ ව්‍යාපාරය තුල විකුණුම් ක්‍රියාවලිය එහෙම නැත්නම් සේල්ස් ප්‍රොසෙස් එකට අප්ඩේට් කරගන්න සිද්ධ වෙනවා. ඔයා විකුණන අයිටම්ස් එහෙම නැත්නම් විකුණන භාණ්ඩ හා සේවා මිලදී ගන්න ගනුදෙනු කරුවන්ගේ ඉල්ලීම මත ඔයාට සිද්ධ වෙනවා බදු ඉන්වොයිස් නිකුත් කරන්න. ඉතින් ඒවට අදාළ ඔයාගේ සිස්ටම් හදාගන්න තියෙනවා. ඉතින් ඒ වගේ වැඩ ටිකක් තියෙනවා මේ වැට් වලට රෙජිස්ටර් වෙද්දි. ඉතින් තවත් ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි වැට් වලට රෙජිස්ටර් වුණාට පස්සේ වෙන්නේ මොකක්ද? ඉතින් එතනදී එක කාරණාවක් තමයි ඔයාගේ බිස්නස් එක වැට් වලට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ කස්ටමර්ස් ලාගෙන් වැට් එක
භාණ්ඩ හා සේවාවල විකුණුම් වටිනාකමත් එක්ක කස්ටමර්ස් ළඟින් එකතු කරගන්න, කස්ටමර්ස් ළඟින් එකතු කරගෙන ඒක ඊළඟ මාසේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවන්න ඕනේ. ඒක එක වගකීමක් වැට් වලට රෙජිස්ටර් වුණාට පස්සේ අනිත් වගකීම තමයි ඔයාට සිද්ධ වෙනවා කාර්තුවකට වරා ඔයාගේ ටැක්සබල් පීරියඩ් එක කාර්තුවක් නම් ඒ කාර්තුවකට සැරයක් ඔයාට සිද්ධ වෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඔන්ලයින් වැඩබදු වාර්තාවක් යවන්න. ඉතින් එතනදී ඒ කාර්තුව පුරාවට ඔයාගේ විකුණුම් විස්තර, මිලදී ගැනීම විස්තර, වැඩබදු ගෙවීම් විස්තර ඇතුළත් කරලා ඔන්ලයින් තමයි සබ්මිට් කරන්න වෙන්නේ. ඉතින් වැඩබදු වලට ලියාපදිංචි වුණාට පස්සේ ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා කරන්න. ඒක ඔයා කළ යුතු වෙනවා මේ රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ. ඉතින් දැනට ඔයා වැඩබදු වලට ලියාපදිංචි වෙලා නැත්තම් මේ රූල් එක ඉෆෙක්ටිව් වුණොත් ජුලයි 1 වෙනිදා ඉඳලා මේ සීමාව බලාත්මක වුණොත් ඔයා ජුලයි 1 වෙනිදාට කලින් කියන පහුගිය කාල පරිච්ඡේදයේ ඔය සීමාව ඉක්මවා සේල් එකක් කරලාද නැද්ද කියන එක තමයි බලන්න ඕනේ. ඒ අනුව ඔයාට සිද්ධ වෙනවා වැට් වලට රෙජිස්ටර් වෙන්න. ඒ වගේම තවත් මේ යෝජිත සංශෝධනයන්ගෙන් ගෙනාපු දෙයක් තමයි මේක කලිනුත් තිබ්බා. ඔයාගේ බිස්නස් එක මේ සීමාව ඉක්මවා ගිහිල්ලා නැතත්, ඒ කියන්නේ මේ මිලියන 36 එහෙම නැත්නම් කාර්තුවකට මිලියන 9 සීමාව ඉක්මවා ගිහිල්ලා නැතත් ඔයා හිතනවා නම් ඉදිරියේදී ඒක ඉක්මවා යයි කියලා, ඒත් ඔයාට වැඩබදු වලට ලියාපදිංචි වෙන්න වෙනවා. ඒක ප්‍රොස්පෙක්ටිව් රෙජිස්ට්‍රේෂන් එකක් විදිහට දැනටත් ඒක තියෙනවා. රෙජිස්ටර් වෙන්න පුළුවන් වාට වොලන්ටරි බේසිස්. ඉතින් ඔයා හිතනවා නම් ඔයාගේ බිස්නස් එක මේ සීමාව දැනට ඉක්මවා ගියේ නැත, ඔයාට සිද්ධ වෙනවා වැට් වලට ලියාපදිංචි වෙන්න. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි වැඩබදු මේ යෝජිත සංශෝධනයන්ගෙන් ආපු වැදගත් එකක් තමයි මේක. මොකක්ද? අර මම කියපු වැට් වලට ලියාපදිංචි වෙන සීමාව අඩු කරන එක. ඒක එකක්. ඊට පස්සේ අනිත් තමත් සංශෝධනයක් තමයි, එහෙම නැත්නම් ගෙනල්ලා තියෙන තමත් යෝජනාවක් තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. ඉතින් ගොඩක් කට්ටිය ව්‍යාපාර කරද්දී ඒගොල්ලන්ගේ ගනුදෙනු හරියට ප්‍රොපර් මෙකැනිසම් එකකින් රෙකෝඩ් වෙන්නේ නැහැ. ඒක නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙතනදී ප්‍රොපෝස් කරලා තියෙනවා පොයින්ට් ඔෆ් සේල් සිස්ටම් එකක්. එහෙම නැත්නම් අපි කියන පොස් සිස්ටම් එකක්. ඒ කියන්නේ ඔයාගේ බිස්නස් එකේ දිනපතා වෙන ගනුදෙනු, ඒ කියන්නේ විකුණුම් ගනුදෙනු රෙකෝඩ් කරන්න, වාර්තා කරන්න ක්‍රමවේදයක්, එහෙම නැත්නම් සිස්ටම් එකක් ඔයා පාවිච්චි කළ යුතු වෙනවා. එතනදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අනුමත කරන approved point of sale system එකක් භාවිතා කරන්න වෙනවා මේ කියන යෝජනාවට අනුව. ඉතින් ඒ ගැන වැඩි විස්තර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරියේදී නිකුත් කරයි. ඒකට අදාළ ගයිඩ්ලයින්, ඒ ගයිඩ්ලයින් දීලා ඔයාට මාස 3ක කාලයක් ඇතුළත ඔයාගේ බිස්නස් එක දැනට සිස්ටම් එකක් යූස් කරන්නේ නැත්නම් සේල්ස් ප්‍රොසෙස් එකට විකුණුම් වාර්තා කරන්න, මිලදී ගැනීම වාර්තා කරන්න එතනදී ඔයාට සිද්ධ වෙනවා මේ කියන සිස්ටම් එකක් ඔයාගේ ව්‍යාපාරයට භාවිතා කරන්න. එතනදී ඉදිරියේදී දෙන ගයිඩ්ලයින්ස් අනුව තමයි අපිට බලන්න වෙන්නේ මොන වගේ recommended software සමහරක් තියෙනවා, web based solutions තියෙනවා, බිස්නස් එකට යූස් කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ ඉන්වොයිසස් රේස් කරන්න. ඉතින් සමහරක් ගොඩක් ව්‍යාපාර ඒගොල්ලන්ගේ විකුණුම් සිස්ටම් එකක් කරහා රෙකෝඩ් වෙනවා. ඉතින් ඒ හැම සිස්ටම් එකක්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අනුමත කරයිද නැද්ද කියන එක අපිට බලාගෙන ඉන්න වෙනවා. කොහොම හරි ඒගොල්ලෝ අනුමත කරන ක්‍රමවේදයක් ඇතුළත ඔයාගේ ව්‍යාපාරයේ දිනපතා වෙන විකුණුම් ගනුදෙනු රෙකෝඩ් කරන්න මේ point of sales system එකක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ ගැන අපි බලමු මොන වගේ අප්ඩේට් එකක්ද, එහෙම නැත්නම් ඒකට අදාළ ගයිඩ්ලයින්ස් අනුව අපිට ඩිසයිඩ් කරන්න පුළුවන්. ඉතින් එතනදී දැනටත් ඔයාගේ සිස්ටම් එකක් භාවිතා කරනවා නම් ඒ සිස්ටම් එක සමහරක් විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අනුමත කරන සිස්ටම් එකක් නම් ඒක ඔයාලට කන්ටිනියු කරන්න අනිවාර්යෙන් පුළුවන් වෙයි. හැබැයි දැනට භාවිතා කරන්නේ නැත්නම් ඔයාගේ බිස්නස් එකට ඩේ ටු ඩේ ට්‍රාන්සැක්ෂන් රෙකෝඩ් කරන ක්‍රමවේදයක්. ඉතින් එතනදී ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන පොයින්ට් ඔෆ් සේල් සිස්ටම් එකක් ඔයාට භාවිතා කරන්න වෙනවා. ඉතින් ඒකත් මේජර් ප්‍රොපෝසල් එකක්. ඉතින් අපි බලමු මොන වගේ යෝජනාවක්ද, මොන වගේ ගයිඩ්ලයින්ස්ද ඉස්සරහදී මේ ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කරන්න කියලා. ඊට පස්සේ අනිත් වැදගත් කාරණාවක් තමයි දැනට වැඩබදු වලට ලියාපදිංචි නැති කෙනෙක් වැඩබදු වලට ලියාපදිංචි වෙද්දී
ඒ රෙජිස්ට්‍රේෂන් එක වෙච්ච දවසේ ඉඳලා මම අර කලින් කිව්වා වගේ ඔයාට සිද්ධ වෙනවා කස්ටමර්ස්ලාගෙන් වැට් එක කලෙක්ට් කරගන්න. ඉතින් එතනදී ඔයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වැට් එක ගෙවද්දී විකුණුම් වලින් කස්ටමර්ගෙන් කලෙක්ට් කරගන්න ගාන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවද්දී ඔයා මිලදී ගනිද්දි ගෙවපු වැට් එකක් තියෙනවා නම් ඒක ඔයාට අඩු කරන්න හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි ඔයා බිස්නස් එක පහුගිය කාලේ ඔයා කරගෙන ඇවිල්ලා වැට් බදු වලට ලියාපදිංචි වෙද්දී ඒ වෙන අවස්ථාවේදී අතේ තිබ්බ ස්ටොක් එක එහෙම නැත්නම් අපි කියනවා ඔන් හෑන්ඩ් ස්ටොක් එකක් වැට් වලට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාට විකුණන්න වෙනවා. එතකොට ඒකටත් ඔයා කස්ටමර්ගෙන් වැට් එක කලෙක්ට් කරගන්න වෙනවා. හැබැයි ඒ අතේ තියෙන ස්ටොක් එක එහෙම නැත්නම් වැට් වලට රෙජිස්ටර් වෙද්දී ඔයාගේ අතේ තියෙන ස්ටොක් එක මිලදී ගනිද්දී ඔයා ගෙවලා තියෙන වැට් එක ඔයාට අඩු කරගන්න හැකියාවක් නැහැ. එක හේතුවක් තමයි ඔයාලඟ ටැක්ස් ඉන්වොයිස් එකක් නැහැ. ඒ වගේම අපි කියන එකට යෙදුම් බදු එහෙම නැත්නම් ඉන්පුට් වැට් එක ඔයාට ක්ලේම් කරන්න දෙන්නේ වැට් වලට රෙජිස්ටර් වීමෙන් පසුව. හැබැයි මේ යෝජිත සංශෝධන වලට අනුව අපි ඒකට කියනවා ඔයා වැට් වලට රෙජිස්ටර් වෙන අවස්ථාවේ ඔයාගේ අතේ තිබ්බ ස්ටොක් එකට අදාළව ඔයාට වැට් එක ක්ලේම් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් මෙතනදී හදලා දීලා තියෙනවා. හදන්න යෝජනා කරලා තියෙනවා. ඒක තමයි මේ ඩීන් ඉන්පුට් ටැක්ස් ක්‍රෙඩිට් කියලා මේගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. ඉතින් එතනදී වැට් වලට රෙජිස්ටර් වෙන අවස්ථාවේ ඔයාගේ ළඟ අතේ තිබ්බ ස්ටොක් එකට අදාළව ඒක විකුණද්දී කස්ටමර්ගෙන් කලෙක්ට් කරගන්න වැට් එකෙන් ඔයාට අඩු කරන්න අවස්ථාවක් හම්බෙයි. ඒ ඔන් හෑන්ඩ් ස්ටොක් එකට අදාළ ඉන්පුට් වැට් එක ඉන්පුට් වැට් amount එක ඔයාට අඩු කරන්න හම්බෙයි. ඉතින් එතනදී මේගොල්ලෝ පැහැදිලිව කියලා තියෙනවා ඒ ඔන් හෑන්ඩ් ස්ටොක් එක මිලදී ගැනීම වලට අදාළව ඔයාගේ ළඟ ඩොකියුමන්ට්ස් තියෙන්න ඕනේ. ඒ වගේම ඒ ඩොකියුමන්ට්ස් සහ ඒ ඔන් හෑන්ඩ් ස්ටොක් එකට අදාළ සියලු ඩීටේල්ස් වැට්බදු වාර්තාව පළවෙනි වැට්බදු වාර්තාවත් එක්ක ඔයාට ලබා දෙන්න වෙනවා. එහෙම වුණොත් එහෙම ඒ අවශ්‍ය තොරතුරු ඔයා ළඟ තියෙනවා නම් සහ ඒ ටික වැට්බදු වාර්තාව හරහා පළවෙනි වැට්බදු වාර්තාව හරහා බාර දීමෙන් ඔයාට අඩු කරගන්න හැකියාවක් තමයි මෙතනදී යෝජනා කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අතේ තියෙන ස්ටොක් එක ගැන ලොකුට වොරි වෙන්න දෙයක් නැහැ. ඒකටත් වැට්බදු ගෙවන්න වෙනවා. හැබැයි ඒකට අදාළ ඔයාට මිලදී ගනිද්දී ඔයා ගෙවපු වැට් එක ඔයා දන්නේ නැති වුණාට ඔයා ගෙවලා තියෙනවා එතනදී වැට් එක. ඔයා අරන් තියෙන තවත් වැට් රෙජිස්ටර්ඩ් කස්ටමර් කෙනෙක් සප්ලයර් කෙනෙක් ගෙන්න. ඉතින් ඒකට අදාළව ටැක්ස් ඉන්වොයිස් තිබ්බේ නැතත් ඔයාට අදාළ සපෝටින් ඩොකියුමන්ට්ස් ඒ කියන්නේ ඒක ප්‍රූව් කරන්න ඉන්වොයිසස් එහෙම අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ අදාළ ඩොකියුමන්ට්ස් ඔයාගේ ළඟ තියෙනවා නම් ඔයාට ටැක්ස් එක ක්ලේම් කරගැනීමේ හැකියාව තියෙනවා කියන එක තමයි කියන්නේ. ඉතින් මෙතනදී මේ ප්‍රොපෝස් එක එහෙම නැත්නම් මේ ප්‍රොපෝසල් එක 2026 අප්‍රේල් 1 වෙනිදායින් පස්සේ රෙජිස්ටර් වෙන වැට් වලට රෙජිස්ටර් වෙන හෝල්සේල් රිටේල් ට්‍රේඩර්ස් ලට මේ ඔප්ෂන් එක හම්බෙනවා කියන එක තමයි මේ ඇමෙන්ඩ්මන්ට් එකේ කියලා තියෙන්නේ. ඒකයි මේ කියන ඩීන් ඉන්පුට් ටැක්ස් මේක allowance එකක් ඔයාගේ output වැට් එකෙන් අඩු කරගන්න. එහෙම නැත්නම් සේල් එකේට ගෙවන්න තියෙන වැට් එකෙන් අඩු කරන්න තියෙන එක. ඒකයි මේ කියන can claim deemed input tax credit on unsold non-exempt inventory strictly held at the exact time of registration. ඒ කියන්නේ VAT register වෙන මොහොතේ අතේ තිබ්බ හැබැයි VAT වලට liable item විතරයි. අතේ තියෙන ස්ටොක් එකේ තියෙනවා VAT බදු වලින් නිදහස් ඒවට මේ ක්‍රෙඩිට් එක ක්ලේම් කරන්න හම්බෙන්නේ නැහැ. අතේ තියෙන ස්ටොක්ස් වෙන්නත් ඕනේ රෙජිස්ට්‍රේෂන් පොයින්ට් එකේදී ඒව VAT බද්දට යටත් බාන්න වෙන්නත් ඕනේ. ඉතින් ඒවට තමයි මේ allowance එක එහෙම නැත්නම් input claim එක input VAT claim එක හම්බෙන්නේ. එක ප්‍රොපෝසල් එකක්. අනිත් එක තමයි කොළඹ පෝර්ට් සිටි කියනවා. පෝර්ට් සිටි එකේ කරන බිස්නසස් තියෙනවා. ඒ බිස්නසස් වලට අදාළව කියනවා මෙන්න මෙහෙම ප්‍රොපෝසල් එකක් තියෙනවා. New exemption applies strictly to goods and services supply to approved businesses of strategic importance under Colombo Port City Economic Commission Act. ඒ කියන්නේ පෝර්ට් සිටි ඇක්ට් එකක් තියෙනවා. ඒ ඇක්ට් එක යටතේ රෙජිස්ටර් වෙච්ච බිස්නසස් වලට සප්ලයි කරන goods and services VAT බදු වලින් එක්සෙම් කරන්න තමයි මේ යෝජනාව කරලා තියෙන්නේ. ඉතින් ඒකත් වැදගත් යෝජනාවක්. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ තියෙනවා ගාමන් ඉන්ඩස්ට්‍රි එකේ ගාමන් බයින් ඔෆිස් තියෙනවා. ෆොරින් සප්ලයර්ස් ලගේ
ෆොරින් සප්ලයර්ස්ලාට සර්විසස් ප්‍රොවයිඩ් කරන. ඉතින් එතනදී ඒ ගාමන්ට් බයින් ඔෆිසර්ස් ලංකාවේ තියෙන ඒගොල්ලෝ ප්‍රොවයිඩ් කරන සර්විසස් වලට ඒගොල්ලොන්ට ෆොරින් කරන්සි පේමන්ට් එනවා නම් අන්න ඒගොල්ලන්ගේ වැට් රේට් එක සීරෝ රේට් කරන්න මේ ප්‍රොපෝස් කරලා තියෙනවා. ඒකයි මේ කියන්නේ ගාමන්ට් බයින් ඔෆිසර්ස් වලට qualify for zero rating. ඒගොල්ලන්ට වැට් එකේ zero rate apply කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් එතනදී ඒගොල්ලෝ රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ ඉන්ඩස්ට්‍රියල් ප්‍රොමෝෂන් ඇක්ට් එකේ. ඒ වගේම payments ෆොරින් සප්ලයර්ස් ලගේ payment ෆොරින් කරන්සි වලින් එන්න ඕනේ කියලා තියෙනවා. තවත් ගොඩක් දෙනෙක් කතා වෙන ප්‍රොපෝසල් එකක් තමයි ඩිජිටල් සර්විසස් වලට වැට් එක ඇප්ලයි වෙන්න හදනවා. උදාහරණයක් විදිහට ගත්තොත් දන්නවා අපි ඩේ ටු ඩේ වැඩවලදී ගොඩක් ෆොරින් සර්විස් ප්‍රොවයිඩර්ස් ළගේ එක ඩිජිටල් සර්විසස් යූස් කරනවා. එක්සැම්පල් එකක් විදිහට කිව්වොත් ඔයා යූස් කරනවා වෙන්න පුළුවන් chat gpt gemini වගේ softwares යූස් කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ සර්විසස් ඒ softwares ප්‍රොවයිඩ් කරලා තියෙන්නේ ෆොරින් කම්පනීස්. ඒ ෆොරින් කම්පනි එක අපි කියනවා non resident කම්පනි එකක්. ලංකාවේ ටැක්ස් ලෝ එක පැත්තෙන් බලද්දී ඒතර ඒ non resident person කෙනෙක් non resident කම්පනි එකක් ලංකාවේ අපිට තමයි සර්විසස් දීලා තියෙන්නේ. එතකොට අපි යූස් කරනවා ඒගොල්ලන්ගේ ඩිජිටල් සර්විසස්. එතකොට අපි monthly subscription pay කරනවා ඒගොල්ලන්ගේ සර්විසස් යුටිලයිස් කිරීම වෙනුවෙන්. අන්න ඒ සර්විසස් තමයි මෙතනදී VAT වලට liable කරලා තියෙන්නේ. ඉතින් ඒකයි මේ ඩිජිටල් සර්විසස් VAT වලට liable වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රොපෝසල් එකත් ඉෆෙක්ටිව් වෙන්නේ අර මම කලින් කිව්වා වගේ ජුලයි 1 ඉඳලා මේක ප්‍රොපෝස් කරලා තියෙන්නේ ජුලයි 1 ඉඳලා ඉෆෙක්ටිව් වෙන විදිහට. එතකොට ඒ non resident person ලා සර්විස් එක ප්‍රොවයිඩ් කරන්නේ අපි වගේ කියන්නේ ඉන්ඩිවිජුවල්ස්ලා වෙන්න පුළුවන්. VAT වලට රෙජිස්ටර් වෙච්ච නැති ඕනෙම පර්සන් කෙනෙක්ට ඒගොල්ලෝ සර්විස් එක ප්‍රොවයිඩ් කරනවා නම් ඒගොල්ලොන්ට සිද්ධ වෙනවා VAT එක charge කරන්න. එතකොට අපිට සිද්ධ වෙනවා VAT එක ඒගොල්ලොන්ට pay කරන්න. හැබැයි ඒගොල්ලෝ ඒ කියන්නේ ඒ non resident person ලා සර්විස් ප්‍රොවයිඩ් කරන්නේ තමත් VAT registered person කෙනෙක්ට නම් ලංකාවේ. එතනදී exemption එකක් propose කරලා තියෙනවා. ඉතින් ඒක නැත්තම් ආපහු input VAT එක claim කරනවානේ. ඉතින් ඒක නිසා ඒ අවස්ථාව දීලා තියෙනවා. මොකද ඒගොල්ලෝ tax invoice issue කරන්නේ නැති ප්‍රශ්නත් එක්ක input එක claim කරන්න බැරි වෙනවා VAT registered person ලට. ඒක නිසා non resident අර digital services provide කරන ලංකාවේ ඒ services utilize කරන VAT registered person ලට මේ digital services VAT වලින් exempt කරන්න තමයි මේ propose කරලා තියෙන්නේ. ඉතින් ඒකත් වැදගත් proposal එක. මේ amendment bill එකේ තියෙන. ඊට පස්සේ අනිත් එක තමයි VAT බදු ගත්තට පස්සේ VAT බදු නීතියට අනුකූල විය යුතුයි. අපි VAT registration එකේදී return file කරන process එකේදී accurate genuine documents Inland Revenue Department එකට submit කරන්න ඕනේ. ඉතින් එතනදී අපි නිවැරදි තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සබ්මිට් කරලා නැත්නම් registration process එකේදී වෙන්න පුළුවන්. VAT බදු වාර්තා submit කරද්දී ඉතින් ඒකට තියෙනවා ඒක සත්‍ය තොරතුරු බාර දීලා නැත්නම් අප්ඩේට් කරලා නැත්නම් සබ්මිට් කරලා නැත්නම් 25000 ෆයින් එකක් තියෙනවා. අන්නේ 25000 ෆයින් එක තමයි මේ 1 මිලියන් වෙනකම් වැඩි කරන්න ප්‍රොපෝස් කරලා තියෙන්නේ. ඉතින් ඒකත් මේ දකින්න පුළුවන් වැදගත් සංශෝධනයක් මේ amendment bill එකේ තියෙන. ඊට පස්සේ තමත් ගොඩක් දෙනෙක් කතා වෙච්ච දෙයක් තමයි financial services වලට. දැන් ඔයගොල්ලෝ දන්නවා VAT බදු අනුපාතය ගත්තොත් සම්මුත VAT බදු අනුපාතය 118යි. ඒ කියන්නේ goods and services trading business එකක් වෙන්න පුළුවන්. ඔයා service එක provide කරනවා වෙන්න පුළුවන්. ඔයා VAT වලට register වුණාට පස්සේ ඔයාට VAT එක ගෙවන්න වෙන්නේ 118 ගානේ. ඒතර 118 කියලා කියන්නේ standard VAT rate එක. එතකොට ඔයා trading business එකක් වෙන්න පුළුවන්, manufacturing වෙන්න පුළුවන්, service වෙන්න පුළුවන්. ඒවට apply වෙන්නේ ඒ 18% VAT rate එක. හැබැයි මේ financial services දෙන ආයතන තියෙනවා. උදාහරණයක් විදිහට banks, financial institution provide කරන ආයතන වල VAT rate එක කලින් තිබුණේ 18%. ඒ වගේම ඒගොල්ලෝ SSCL කියන tax එකත් liable වෙලා තිබ්බා. ඉතින් ඒගොල්ලොන්ට මේ තිබ්බ tax type දෙකම එකට කරලා
ෆයිනෑන්ෂල් සර්විසස් VAT on FS කියලා අපි කියනවා. එහෙම නැත්නම් VAT on ෆයිනෑන්ෂල් සර්විසස් වල VAT rate එක තමයි ඔය 20.5 20.5% කරලා තියෙන්නේ. ඒක අනිත් ට්‍රේඩින් බිස්නස් වලට මැනුෆැක්චරර්ස්ලාට සර්විස් ප්‍රොවයිඩර්ස්ලාට බලපෑමක් නෑ. ඒක ෆයිනෑන්ෂල් සර්විසස් ප්‍රොවයිඩ් කරන බැංක් ඇන්ඩ් ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් වලට විතරයි ඒ 20.5% කියන VAT rate එක ඇප්ලයි වෙන්නේ. ඒක නිසා අපේ ස්ටෑන්ඩඩ් VAT rate එකේ වෙනසක් නැහැ. ඉතින් ගොඩක් අපි දැක්ක දෙයක් තමයි VAT rate එක දැන් 20.5 කරලා තියෙනවා. එහෙම දෙයක් වෙලා නැහැ. වෙයි ස්ටෑන්ඩඩ් VAT rate එක 118ම තමයි. ඔයා භාණ්ඩ විකුණනවා නම්, සේවා සප්ලයි කරනවා නම්, ඔයා භාණ්ඩ මිලදී ගන්නවා නම් එතනදී ඔයා කස්ටමර්ස් ළඟින් ගන්න වගේම ඔයා සප්ලයර්ස් වලට ගෙවන්නේ 18%ම තමයි VAT rate එක. ඉතින් ඔන්න ඔය කියන දේවල් තමයි අපිට දකින්න පුළුවන් මේන්ම changes මේ VAT බදු පනතට ගෙනල්ලා තියෙන. ඉතින් මම හිතනවා ඔයාලට ඕවරෝල් අයිඩියා එකක් එන්න ඇති. ඉතින් මේ ප්‍රොපෝස් VAT amendments ගොඩක්ම බලපාන්නේ දැනට VAT වලට රෙජිස්ටර් වෙච්ච නැති ව්‍යාපාරිකයින්ට. ඉතින් ඔයත් එහෙම ව්‍යාපාරිකයෙක් නම් අර මම කලින් කියපු revenue threshold එක එහෙම නැත්නම් ඔයා මාසෙකට 3 million exceed කරපු sale එකක් කරන ව්‍යාපාරිකයෙක් නම් ඔයාට සිද්ධ වෙනවා ජුලි 1 වෙනිදායින් පස්සේ මේක සම්මත වුණොත්, මේක අනුමත වුණොත් මේ amendment bill එක ඔයාට සිද්ධ වෙන ඔයාගේ VAT ඔයාගේ ව්‍යාපාරයේ VAT බදු වලට ලියාපදිංචි වෙන්න. ඉතින් ඒ registration process එකක් තියෙනවා. ඒක online document submit කරලා ඒක කරන්න තියෙන්නේ. ඒ register උනත් එක්ක වෙනවත් එක්ක ඔයාගේ products වල pricing වලට ඒක බලපාන්නේ කොහොමද? ඒ වගේම ඔයා customers ලාට දෙන issue කරන invoices ඔයාට සිද්ධ වෙනවා tax invoices ඔයාට submit කරන්න. ඒ වගේ වැඩ ටිකක් තියෙනවා මෙතනදී ඔයා විසින් කරගත යුතු දේවල්. අන්න ඒ ගැන focus කරන්න. ඉතින් මෙන්න මේ දැනට VAT registered නැති ඔයාගේ business එක VAT වලට register වෙද්දී ඔයාට යම් උපදෙසක් ඕන නම්, consultation service එකක් ඕන නම් අපි අවශ්‍ය ඒ උපදෙස් ඔයාට ලබා දෙන්න, නොමිලේම ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් ඔයාට මොනවා හරි මේ process එකේ doubt එකක් තියෙනවා නම් මේ වීඩියෝ එකෙන් පල්ලෙහා තියෙන WhatsApp බටන් එක ක්ලික් කරලා අපිට මැසේජ් එකක් යොමු කරන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ එකත් එක්ක තියෙන description එකේ තියෙනවා phone numbers අපිට කතා කරන්න. ඔයාගේ මේ process එකේදී ඔයාට මොනවද දැනගන්න ඕනේ clear නැති areas තියෙනවා නම් ඉතින් එතනදී analytics අපිට my accountant අපිට පුළුවන් ඔයාට අවශ්‍ය සහාය ලබා දෙන්න. ඉතින් මම හිතනවා මේ යෝජිත VAT බදු සංශෝධන පනත් කෙටුම්පතේ තියෙන අන්තර්ගතයේ වැදගත් අන්තර්ගතයන් ගැන ඔයාට පැහැදිලි අවබෝධයක් එන්න ඇති කියලා. ඉතින් මේ ගැන ඉදිරියේදී නිකුත් කරන අප්ඩේට්ස් උත් අපි මේ විදිහට ඕගොල්ලන්ට අරන් එනවා. එහෙනම් මම හිතනවා පැහැදිලි වෙන්න ඇති ඕවරෝල් මේ යෝජිත VAT බදු සංශෝධනයන් ගැන. ඉතින් ඔයා හිතනවා නම් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න අපේ social media pages follow කරලා තියන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු.